ලන්ෂීට් භාවිතය කඩිනමින් සම්පූර්ණයෙන්ම තහනම් කරන බව මධ්‍යම පරිසරාධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා පවසා තිබෙනවා. විකල්පයක් ලෙස ප්ලාස්ටික් නොවන ලන්ෂීට් හඳුන්වා දෙන බව ඔහු සඳහන් කළා. ජාතික පාරිසරික පනතේ සංශෝධන වලට ඇතුළත් කර ඇති විස්තීර්ණ නිෂ්පාදක වගවීම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන බවද මහාචාර්ය හේවාවසම් සඳහන් කළේය. ආරම්භක අධිහරයේදී කුඩා ප්ලාස්ටික් බෝතල් සම්බන්ධයෙන් විස්තීර්ණ නිෂ්පාදක වගවීම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනු ඇති. ෂොපින් බෑග් සඳහා අයකිරීම පිළිබඳ ගැසට් නිවේදනය මධ්‍යම පරිසරාධිකාරියේ සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ සහයෝගී උත්සාහයක්. අපි දැන් ජාතික ප්ලාස්ටික් ක්‍රියාකාරී සැලැස්ම මත ක්‍රියා කරමින් සිටිනවා. එම සැලැස්මේ සමහර ඉලක්ක ජයිකා විසින් සහාය දක්වන ව්‍යාපෘතියක් කරහා සාක්ෂාත් කරගන්න නියමිතයි. මහාචාර්ය හේවාවසම් වැඩිදුරටත් සඳහන් කළා. එබැවින් නොවැම්බර් 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ෂොපින් බෑග් නොමිලේ ලබා ගත නොහැක. ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ ෂොපින් බෑග් සඳහා අය කරන මිල අදාළ ව්‍යාපාරික ස්ථානවල පැහැදිලිව සඳහන් කළ යුතු බවයි. ක්‍රියාකාරී සැලැස්මට ජාතික ප්ලාස්ටික් දත්ත සමුදායක් නිර්මාණය කිරීම, ප්‍රතිචක්‍රීකරණය සඳහා නියම ව්‍යාපෘති සම්බන්ධීකරණය කිරීම සහ දැනුවත් කිරීම, ගොඩනැගීම සහ ප්ලාස්ටික් ලන්ෂීට් සඳහා විකල්ප භාවිතා දිරිමත් කිරීමද ඇතුළත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ලංකා යූනිවස් සබස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.